ආයිබෝවන් මේ වීඩියෝ එකෙන් කියලා දෙන්න යන්නේ පද හතරක් සහිත වීජීය ප්‍රකාශනයක සාධක හොයන්නේ කොහොමද කියලා. දැන් මීට කලින් කරපු වීඩියෝ එකේදී අපි කරේ පද දෙකක් සහිත වීජීය පදවල සාධක හොයන්නේ කොහොමද කියලා. එතකොට පද හතරක් සහිත වීජීය ප්‍රකාශනයක, ඒ කියන්නේ මේ බෝඩ් එකේ තියෙන ආකාරයේ වීජීය ප්‍රකාශනයක සාධක හොයද්දී අපි ක්‍රම කීපයක් අනුගමනය කරන්න ඕන. උදාහරණයක් විදිහට මම මේ බෝඩ් එකේ ගානක් දාලා තියෙනවා. ඒ ගාන සාකච්ඡා කරමින් මම ඔයාලට කියලා දෙන්නම් පද හතරක් සහිත වීජීය ප්‍රකාශනයක සාධක හොයන්නේ කොහොමද කියලා. දැන් මේ වගේ පද හතරක් සහිත වීජීය ප්‍රකාශනයක් තිබ්බොත් එහෙම මුලින්ම කරන්න ඕන මෙන්න මේ පද හතරටම පොදු සාධකයක් තියනවද කියලා හොයාගන්න එක. ඒ කියන්නේ මේ පද හතරටම පොදු වන මොකක් හරි සාධකයක්, මොකක් හරි ඉලක්කමක්, එහෙම නැත්නම් මොකක් හරි වීජීය පදයක් තියනවාද කියලා හොයාගන්න එක තමයි මුලින්ම කරන්න ඕන. දැන් බලන්න මේ පද හතර දිහා. මේ පද හතරටම පොදු වෙන මේ පද හතරටම පොදු වෙන්න ඕන. මෙන්න මේ පද හතරටම පොදු වෙන මොකක් හරි ඉලක්කමක් හරි පදයක් හරි තියනවාද? මේ පද හතරටම පොදු වෙන කිසිම ඉලක්කමක්වත් කිසිම පදයක්වත් නැහැ. එහෙමනම් අපිට මේ පළවෙනි ස්ටෙප් එකේ එක තමයි මුලින් බලන්න ඕන පද හතරටම පොදු වෙන මොකක් හරි ඉලක්කමක් හරි පදයක් හරි තියනවාද කියලා. දැන් අපි බැලුවා එහෙම එකක් නැහැ. එහෙමනම් දැන් අපි දෙවෙනි පියවරට යන්න ඕන. හරිද? දෙවෙනි පියවරේදී අපි මෙන්න මේ පද හතර තියෙනවනේ. මේ පද හතර යුගල වශයෙන් වෙන් කර ගන්නවා. මෙන්න මෙහෙමයි. මෙන්න මේක ඇවිල්ලා පළවෙනි යුගලය. මේ දෙක ඇවිල්ලා දෙවෙනි යුගලය. එතකොට පළවෙනි යුගලය තියෙනවා, දෙවෙනි යුගලය තියෙනවා. හරිද? දැන් අපි බලමු මේ පළවෙනි යුගලය. සාමාන්‍ය විදිහටම පළවෙනි යුගලය. මෙන්න මේ පළවෙනි පද දෙකේ තියෙනවද බලන්න පොදු සාධක. මේ බලන්න ax ධන ay කියන පද දෙකටම පොදු වෙනව නේද? මෙන්න මේ a කියන වීජීය පදය. a කියන වීජීය පදය මෙන්න මේ පද දෙකටම පොදුයි. එහෙනම් අපි a පිටතට ගන්නවා මෙන්න මේ විදිහට. ඊට පස්සේ සුපුරුදු පරිදි මේ විදිහට වරහණක් දානවා. දැන් බලන්න මෙන්න මේ ax කියන පදයෙන් a පිටතට ගන්නවා කියලා කියන්නේ ax බෙදීම a. මේ aට මේ කැපිලා ගිහිල්ලා ඉතුරු වෙන්නේ x විතරයි. මේ එකතු කිරීම මෙහෙමම දානවා. ඊට පස්සේ මෙන්න මේ ay කියන පදයෙන් අපි a පිටතට ගන්නවා. ඒ කියන්නේ ay බෙදීම a. එතකොට මෙන්න මේ aට මෙන්න මේ කැපිලා ගිහිල්ලා ඉතුරු වෙන්නේ y විතරයි. ඊට පස්සේ අපි වරහන වහනවා. හරිද? ඊට පස්සේ ඔන්න ඔය කරපු දේම අපි මෙන්න මේ දෙවෙනි පදයටත් කරනවා. ඒ කරන්නේ මේ එකතු කිරීම මෙහෙම්මම දානවා. දාලා බලන්න මෙන්න මේ පද දෙකටම පොදු වෙන මොකක් හරි පදයක් තියනවාද කියලා. මෙන්න මේ තුනේ ඉලක්කම. මෙන්න මේ තුනේ ඉලක්කම මෙන්න මේ පද දෙකටම පොදුයි. එහෙනම් අපි තුන පිටතට ගන්නවා. මෙන්න මේ විදිහට තුන ලියනවා. ලියලා වරහන දානවා. හරිද? දැන් පළවෙනි පදයට යන්න 3x. එතකොට 3x ගෙන් අපි තුනේ ඉලක්කම පිටතට ගන්නවා කියන්නේ තුනෙන් බෙදනවා. හරිද? එතකොට මේ තුනට මේ තුන කැපිලා ගිහිල්ලා ඉතුරු වෙන්නේ x විතරයි. ඊට පස්සේ මේ එකතු කිරීම මෙහෙමම දානවා. දැන් මෙන්න මේ පදයෙන් ඉතුරු වෙලා තියෙන 3y කියන පදේනේ. මෙන්න මේ 3y ගෙන් අපි තුනේ ඉලක්කම පිටතට ගන්නවා. ඒ කියන්නේ 3y බෙදීම 3. 3ට 3 කැපිලා ගියා. ඉතුරු වෙන්නේ y විතරයි. එතකොට අපිට මෙන්න මේ ආකාරයේ ප්‍රකාශනයක් ඇවිල්ලා තියෙනවා. මෙන්න මේ ආකාරයේ ප්‍රකාශනයක් ඇවිල්ලා තියෙනවා. දැන් බලන්න මෙන්න මේ ප්‍රකාශනයේ දිහා. මෙන්න මේ ප්‍රකාශනයේ පොදු පදයක් තියනවාද කියලා බලන්න. මේ ප්‍රකාශනයේ මොකක් හරි පොදු පදයක් තියනවාද කියලා බලන්න. මෙන්න මේ x ධන y කියන එකයි මෙන්න මේ x ධන y කියන්නේ. ඔන්න ඔය දෙක පොදුයි. ඒ කියන්නේ මෙන්න මේ පද දෙකටම මෙන්න මේ x ධන y කියන කොටස තියෙනවා. එහෙමනම් අපි x ධන y පිටතට අරන් එමු. වරහන x එකතු කිරීම y. හරි. දැන් මේ a වරක් x ධන y ගෙන් x ධන y පිටතට ගත්තාම ඉතුරු වෙන්නේ a විතරයි. ඊට පස්සේ මේ ඉලක්කම මෙහෙමම දානවා. ඊට පස්සේ මෙන්න මෙතන මෙන්න මේ 3 වරක් x ධන y ගෙන් x ධන y පිටතට ගත්තාම ඉතුරු වෙන්නේ 3 විතරයි. හරිද? ඔන්න එතකොට අපිට ලැබිලා තියෙනවා සාධක x ධන y වරක් a ධන 3 තමයි මෙන්න මේ ප්‍රකාශනයේ සාධක වෙන්නේ. මේක තවදුරටත් සුළු කරන්න බෑ. එහෙමනම් මේ ප්‍රශ්නෙට උත්තරේ තමයි x ධන y වරක්
A ධන 3. එතකොට ඔන්න ඔය විදිහට අපිට පද 4ක් සහිත වීජීය ප්‍රකාශනයක සාධක හොයන්න. මෙන්න මම බෝඩ් එකේ දැන් දාලා තියෙනවා තවත් පද 4ක් සහිත වීජීය ප්‍රකාශනයක්. එහෙමනම් මේකේ සාධක හොයන්නේ කොහොමද? මේකේ සාධක හොයන්නේ අර කලින් කරපු විදිහටම තමයි. දැන් බලන්න මෙන්න මේ පද 4ටම පොදු වන මොකක් හරි සාධකයක් හරි ඉලක්කමක් හරි තියනවද කියලා. පද 4ටම පොදු වෙන ඉලක්කමක්වත් වීජීය පදයක්වත් නැහැ. එහෙමනම් අපිට සිද්ධ වෙනවා මෙන්න මේ පද 4 යුගල දෙකකට බෙදා ගන්න. මෙන්න මේක පළවෙනි යුගලය, මෙන්න මේක දෙවෙනි යුගලය. දැන් ඒ යුගල දෙක වෙන වෙනම සාධක වලට වෙන් කරමු. දැන් බලන්න පළවෙනි යුගලේ x වර්ග එකතු කිරීම 4x. මෙන්න මේ පද දෙකේ පොදු පදේ තමයි x. මෙන්න මේ x මේ විදිහට පිටතට ගන්නවා. එතකොට වරහණක් දානවා. x වර්ගයෙන් එක x එකක් පිටතට ගන්නවා කියලා කියන්නේ x වර්ග බෙදීම x. මේ x ට මෙතන එක x එකක් කැපිලා යනවා. එතකොට ඉතුරු වෙන්නේ x විතරයි. මේ එකතු කිරීම මෙහෙම්මම දානවා. ඊට පස්සේ මෙන්න මේ 4x ගෙන් x පදයක් පිටතට ගන්නවා. ඒ කියන්නේ 4x බෙදීම 4. 4x ගෙන් x පදයක් පිටතට ගන්නවා. එතකොට 4x බෙදීම x. එතකොට මේ x ට මේ x කැපිලා ගිහිල්ලා ඉතුරු වෙන්නේ 4 විතරයි. ඊට පස්සේ අපි බලමු දැන් දෙවෙනි යුගලේ. ඍණ 3x ඍණ 12. ඍණ 3x ඍණ 12. මෙන්න මේ පද දෙකටම පොදු වන පදේ තමයි 3 කියන්නේ. 3 ඉලක්කමෙන් අපිට මෙන්න මේ පද දෙකම ඉතුරු නැතුව බෙදන්න පුළුවන්. එතකොට අපි මෙතන ඍණ 3 පිටතට ගන්නවා. හරිද? වරහණ දැම්මා. ඍණ 3x ගෙන් අපි පිටතට ගන්නේ ඍණ 3. එතකොට ඍණ 3ට ඍණ 3 කපපුවාම අපිට ඉතුරු වෙන්නේ ධන x. ඊට පස්සේ මෙතනදී ඍණ 12න් පිටතට ගන්නේ ඍණ 3. එතකොට ඍණයි බෙදපුවාම උත්තරේ අපිට ධන වලින් හම්බෙන්නේ. එතකොට 3ට 1යි මෙතන 4යි. මෙතන එකතු කිරීම 4 ධන 4. දැන් බලන්න මේ පද දෙක. මේ පද දෙක බැලුවොත් එහෙම අපිට මෙන්න මේ x ධන 4 පදය කියන එක මෙන්න මේ පද දෙක තුලම තියෙනවා. x ධන 4 මේ පද දෙක තුලම තියෙනවා. එහෙමනම් අපි x ධන 4 පිටතට ගමු. x එකතු කිරීම 4. ඊට පස්සේ ආයෙ වරහණ දානවා. වරහණ දාලා දැන් බලන්න මෙන්න මේ x වරක් x ධන 4න් x ධන 4 පදේ පිටතට ගත්තාම අපිට ඉතුරු වෙන්නේ මෙන්න මේ x විතරයි. ඔන්න ඔය විදිහට x ලියනවා. ඊට පස්සේ අඩු කිරීම මෙයාගෙන් x ධන 4 පිටතට ගත්තාම අපිට ඉතුරු වෙන්නේ මෙතන ඍණ 3 විතරයි. ඊට පස්සේ ඔන්න ඔය විදිහට සාධක දෙකක් අපිට එනවා. මේ දෙක තවදුරටත් සුළු කරන්න බෑ. එහෙමනම් මෙන්න මේ x වර්ග ධන 4x ඍණ 3x ඍණ 12 කියන වීජීය ප්‍රකාශනයේ සාධක තමයි x ධන 4 වරක් x ඍණ 3. එහෙමනම් පද 4ක් සහිත වීජීය ප්‍රකාශනයක සාධක හොයන්නේ ඔන්න ඔය විදිහට. ඔන්න ඔය ක්‍රමයේ අනුගමනය කරලා ඕනෑම පද 4ක් සහිත වීජීය ප්‍රකාශනයක සාධක හොයන්න පුළුවන්. එහෙනම් තවත් වීඩියෝ එකකින් හමු වෙමු. ආයිබෝවන්.